ඉස්සර දනගානේ වයසේ ඉඳන් අපේ ගෙදර ඇවිත් අම්මා අපිට භක්ති ගී ප්‍රැක්ටිස් කරනකල් ඔහේ බිමට වෙලා දනගා හිටපු ඔයා. හැම අවුරුද්දම වෙසක් මාසේ වෙනකොට එක දවසක් හරි අපිත් එක්ක ඉන්නේ න ඔයා. පොඩි කාලේ ඉඳන්ම ටිකෙන් ටික ලොකු වෙන හැටි අපි දැක්කා. එදා ඉඳන් හරි හුරතලේට අම්මා තාත්තගේ ආදරේ මැද හරි දක්ෂ විදියට හැදුණු පැටියෙක් ඔයා. ඉතින් කොහොමනම් දරා ගන්නද පැටියෝ. ඉඳලා හිටලා ඔයාව දකින අපිට මෙහෙම දුක නම් අම්මටයි තාත්තටයි කොහොම දුක ඇද්ද? දවසකටත් අඩු කාලෙකදී වෙච්ච දේ හිතා ගන්න අමාරුයි තාම. අවුරුදු 4ක පුංචි පුතා යන්නම ගිහින් තිස්ස මහාරාම මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යනී ප්‍රියදර්ශනී මහත්මියගේ බාල පුතු තමයි මෙලෙස අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගෙන තියෙන්නේ. මොන්ටිසෝරියේදී දරුවා ලිස්සන බෝට්ටුවෙන් වැටිලා ඔළුව වැදිලා. එම පුංචි පුතුගේ මරණයට හේතුව ලෙස සඳහන් වී තිබුණේ එවන් කරුණකි. දරුවෙකු වැටුණු වහාම බාහිර තුවාල නැතත් හිස වැදුනේ නම් වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න. මෙවැනි විපතක් නැවත නොවීමට අප වග බලා ගනිමු. අපේ දරුවන් අපේ ඇස් දෙක වගේ. මොහොතක අතපසු වීමක් මුළු ජීවිත කාලයටම පසුතැවීමක් විය හැකියි. අනේ පෙරපාසල් පරිසරයේ අවදානම් දේවල් තියෙයි නම් අයින් කරන්න ඕනේ. ළමයි බාර දෙනකොට දෙමව්පියෝ බලන්න ඕනේ. හරිම දුකයි චූටි බබාලට මෙහෙම වෙනකොට. සමාජ මාධ්‍යයේ මේ පිළිබඳ තිබූ පෝස්ටුවකට බොහෝ දෙනා ශෝක අයුරින් අදහස් පළ කර තිබූ අයුරු අපට දැක ගන්න තිබුණා.